අදත් මම My Finish Days YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලව හරිම ලස්සන තැනකට එක්කයි යන්න තමයි ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඒ තමයි ලස්සන බෝල්කන් රටක් වෙන බොස්නියා ඇන්ඩ් හර්සගෝවිනා කියන ලස්සන රට. ඉතින් ක්‍රොයේෂියා ආපු ගමනේදී ඩුබ්‍රොනික් ඉඳන් ලේසියෙන්ම යන්න පුළුවන් නිසා අපි බොස්නියා බලන්නත් එන්න ප්ලෑන් කළා. Get Your Guide කියන ඇප් එකෙන් තමයි අපි මේ පැකේජ් එක ඇත්තටම බුක් කළේ. Mostar and Kravica Waterfall day trip එකක් විදිහට තමයි අපි මේ පැකේජ් එක බුක් කළේ. අපිට එක්කෙනෙක්ට ගියේ යූරෝ 30ක වගේ මුදලක්. සහ වෝටර්ෆෝල් එකට එන්ට්‍රි ෆී එකක් විදිහට යූරෝ 10ක මුදලකුත් ටුවරිස්ට් ටැක්ස් එක විදිහට යූරෝ 3ක මුදලකුත් එක්කෙනෙක්ගෙන් අය කරනවා. පැය 12ක චාරිකාවක් තමයි මේ තියෙන්නේ. pick up drop off සර්විස් එක වගේම English speaking tour guide කෙනෙකුත් අපිට මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා. The Bosnian kingdom from the Ottomans. Ottomans came, as you may know, that went unsuccessfully, so the country was not preserved because the Ottomans came, they conquered and අපි මේ මුලින්ම ආවේ බොස්නියානු විස්මයන්ගෙන් එකක් කියලා සලකන ක්‍රැවිකා වෝටර්ෆෝල් එක බලන්න. ගිහිල්ලම් බලමුකෝ කොහොමද ලස්සන කියලා. වෝටර්ෆෝල් එකට අමතරව මේ යන අතරමඟ පුංචි ඇල කඩිතිත් තියෙනවා. හරිම ලස්සනයි. පතුල පේන තරමට වතුර හරිම පිරිසිදුයි. බොස්නියානු විශ්මයන්ගෙන් එකක් කියන මේ ක්‍රැවිකා දිය ඇල්ල ඇත්තටම විශ්ම ජනකයි. මොකද ඒක හරිම ලස්සනයි. ලස්සන ස්වභාව ධර්මයේ ආශාරයක් කියලාත් කියන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා වගේම කොළ පාට පතුල පේන තරමට පිරිසිදු වතුරෙන් බට වෙච්ච මේ වෝටර්ෆෝල් එක ඇත්තටම හරිම විනෝදජනකයි, හරිම සුන්දරයි. කට්ටිය මෙතන නානවා, බෝට්ටු පදිනවා, විනෝද වෙනවා. ඉතින් ඒ වගේම සුන්දර මොහොතක් අපිත් මේ ක්‍රැවිකා දිය ඇල්ලේ ගත කළා. ඉතින් අපි මේ ආවේ සැප්තැම්බර් 22. සැප්තැම්බර් වෙලත් පුදුම තරම් රස්නයක් තමයි තියෙන්නේ. අවුව හොඳටම. ඉතින් මෙහෙ එනවනම් හොඳම කාලෙත් මේක තමයි. සමර් කාලේ තමයි මේ රට බලන්න එනවනම් අයිඩියල්ම කාලේ. ලියුබුෂ්කි කියන නගරය අසල තමයි මේ ඇල්ල තියෙන්නේ. මීටර් 25ක් උස මේ ඇල්ල පුදුම තරම් ලස්සනයි.
ඉතින් කොළම කොළ පාටට පෙවුනට වතුරට බැස්සට පස්සේ බලන්නකෝ මෙන්න මේ වගේ පිරිසිදු එහා මෙහා පේන වර්ණයක් තමයි මේ වතුරේ තියෙන්නේ. හරිම ලස්සනයි. මට නම් දරා ගන්නත් බෑ මේ ලස්සන මේ සුන්දරත්වය. ට්‍රැවල් කරන්න ආස කෙනෙක් නම් මග අරින්නම බැරි ලස්සන තැනක් තමයි මේක. ඉතින් ඊළඟට අපි මේ ආවේ බොස්නියාවල තියෙන අයිකනික් ප්ලේස් එකක් වෙන මොස්ටාර් ඕල් සිටි එක බලන්න. පියමු ගෝල් සිටි එකේ ඉස්සරහට කොච්චර ලස්සන දේවල් තියෙනවද කියලා බලන්න. ඉතින් මේ ස්ටාරිමෝස්ට් ඕල් බ්‍රිජ් එක යුනෙස්කෝ පාරම්පරික උරුමයක් කියලත් කියනවා. 16 වෙනි සතවර්ෂයේ තමයි මේ බ්‍රිජ් එක හදලා තියෙන්නේ. ඒ වගේම නෙරෙට්වා ගඟ දෙපැත්ත සම්බන්ධ කරමින් එකමුතුකමක නියෝජනයක් පිළිඹු කරනවා කියලයි කියන්නේ. රටවල් කීපයකම ඕල් සිටිවල අපි ඇවිදලා තියෙනවනේ. ඉතින් ඒ අතරින් වඩාත්ම සිත්ගත් ඕල් සිටි එකක් තමයි මේ බොස්නියානු ඕල් සිටි එක. මට නම් මේක හරිම අමුතු වින්දනයක් තමයි. හරිම අමුතු ලස්සන වයිබ් එකක් තමයි මේ ඕල් සිටි එකේ තිබ්බේ. ඔයාලත් බලන්නකෝ ඇවිදගෙන යද්දි ඔයාලට මොනවද දැනෙන්නේ කියලා. ඒ වගේම කියන්න ඕනේ මේ බොස්නියා ඇන්ඩ් හර්සගෝවිනා කියන්නේ කල්චර්ස් කිහිපයකම එකතුවක්, මික්ස් එකක් කිව්වොත් මම නිවැරදි. බොස්නියන්, ක්‍රොයේෂියන් සහ සර්බියන් බ්ලෙන්ඩ් එකක් තමයි මෙහි දකින්න තියෙන්නේ. මෙහි මුදල් ලේඛකය බොස්නියානු කන්වර්ටබල් මාක් BAM කියලා තමයි මෙහි මුදල් ලේඛකය හඳුන්වන්නේ. ඒ වගේම යූරෝ 1ක් BAM 1.95ක් කියලා තමයි කියන්නේ. අනිකුත් යුරෝපීය රටවල් වලට වඩා බොස්නියානු ගණන් අඩු රටක් නිසා ඉතා අඩු වියදමකින් ට්‍රැවල් කරන්න පුළුවන්. මෙහි මුදල් ලේඛකය කුමක් වුණත් ගොඩක් ෂොප් වලින් ගනුදෙනු කළේ යූරෝ වලින්. ඉතින් ට්‍රැවල් කරන කෙනෙකුට මුදල් ලේඛකය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ගොඩ නැගෙන්නේ නැහැ. නමුත් ගොඩක් ෂොප් වලින් කාඩ් අනුමත කරන්නේ නැහැ. ඒක නිසා කෑෂ් පේමන්ට් වලට තමයි මෙහි ගොඩක් ගනුදෙනු එන්නේ. ඉතින් බොස්නියා ට්‍රැවල් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් කෑෂ් අරන් එන්න කියලාත් මතක් කරනවා. මනම් මේ ඕල් සිටි එකේ තියෙන වයිබ් එකට හරිම ආසයි. මේක හරිම අමුතු අත්දැකීමක් මට නම්. හැම තැනම පාර දෙපැත්තෙම එක වර්ගයේ ඇඳුම් ආයිත්තම් විසිතුරු භාණ්ඩ පරණ මෙවලම් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා හරිම ලස්සනට අඩුක් කරලා තියෙනවා.
ඉතින් මමත් පුංචි දේවල් ටිකක් මේ ෂොප් වලින් මිලදී ගත්තා. ඇත්තටම මේ වීඩියෝ එකේ නම් මිලදී ගත්ත දේවල් නැහැ. මම ගත්තේ ෆ්‍රිජ් මැග්නට්, එතකොට පරණ නෝට්බුක් එකක්, ඒ වගේම ෂෝල් එකක්, ඒ වගේ පුංචි දේවල් ටිකක් මමත් ගත්තා. මේක ඇත්තටම ආයෙත් පාරක් එන්න ආස කරන රටක් මට නම්. ඒ වගේම මේ හැම තැනකම වගේ දැක්ක විශේෂ දෙයක් තමයි ලැවෙන්ඩර් මල් වලින්, ඒ වගේම තවත් එක මල් වලින්, එක සීඩ්ස් වලින්, එක කුළු බඩු වලින් හදපු පුංචි ලස්සන දේවල් තියෙනවා. හරිම සුවඳ, හරිම ලස්සන විසිතුරු භාණ්ඩ. ඉතින් මමත් ඒ වෙනුත් කීපයක්ම ගෙනාවා. ඒ වගේම මේ යන අතරමඟ හැම තැනකම වගේ පුංචි රෙස්ටොරන්ට්, බාර්, අයිස්ක්‍රීම් ෂොප්, එක ස්වර්ණ ෂොප්, ඒ හැම දෙයක්ම මේ යන පාර දිගට හැම තැනකම වගේ තියෙනවා. ඉතින් මේ ගමන ගොඩක් අපි එන්ජොයි කළා වගේම බලන් ඉන්න ඔයාලත් මේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කළා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ට්‍රිප් එක මෙතනින් ඉවර නැහැ. බොස්නියා ගමන ඉවර වුණත් තව දේවල් ගොඩාක් මේ ගමනේදී ගත්ත වීඩියෝස් තව ඉස්සරහට එන්න තියෙනවා. ඒ වගේම බොස්නියා වගේම තවත් ඉස්සරහට අපි මේ ක්‍රොයේෂියා ආපු ගමනේදී මොන්ටිනෙග්‍රෝ කියන රටටත් ගියා. ඒ රටේ විස්තර, ඒ රටේ දේවල්, ඒ රටේ කල්චර් එක, ඒ වගේම තවත් ක්‍රොයේෂියා වීඩියෝස් උත් එන්න තියෙනවා. මේ හැමදේම ඉස්සරහට ගෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නයි මේ සූදානම. ඉවර කරන්න හිතෙන්නේ නැති, අමතක කරන්න හිතෙන්නේ නැති මතක ගොඩාක් මල් ළඟ මේ ගමනේදී තියෙනවා. ඉතින් පුළුවන් උපරිමයෙන් තමයි මේ වීඩියෝස් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් travel කරනවා කියන්නේ මගේ හස්බන්ඩ්ගේ, ඒ වගේම අපි ළඟම ඉන්න යාළුවෝ කීප දෙනාගේ ආසම දෙයක්. ඉතින් අදින් හෙටින් අවුරුද්දකින් මේ travel කරන එක නවතින්නේ නැහැ. අපිට හම්බෙන හැම නිදහස් දවසකම වගේ ඇවිදින්න යනවා. අපිට පුළුවන් උපරිමයෙන් ඒ ගමන එන්ජොයි කරනවා. ඉතින් මේ ගමනත් අන්න ඒ වගේ. ගොඩාක් මහන්සි වෙන, ඒ වගේම ගොඩාක් කාර්යබහුල වෙන අපේ ජීවිතය ඇතුලේ අපිට නිදහස් දවසට තියෙන එකම සැනසීම තමයි මේ ඇවිදින්න යන එක, මේ ලස්සන බලන එක. ඉතින් ජීවිතවලට පුංචි හරි බලාපොරොත්තුවක් දෙන්න, ඒ වගේම හිතක් සතුටු කරන්න තමයි මං ආස කළා වගේම මේ දේවල් වලට ආස කෙනෙක්ට මේ විදිහට දකින්න තමයි මම මේ වීඩියෝස් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ වගේ ලස්සන තැන් වලට යන්න, ලස්සන දේවල් දකින්න මගේ පුංචි My Finish Days YouTube පවුලත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලට ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන ගොඩාක් දේවල් අරන් එන බලාපොරොත්තුෙන් අදට මම ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එක බලන් හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි.